ගොඩක් අය මම දන්න කියන අය මේ ළඟදී අම්මලා වෙච්ච අය මගෙන් අහනවා කොහොමද අක්කේ ඔයා දරුවෝ ලැබිලා ඉන්න කාලේ පිළිවෙලට හැමදේම කරගත්තේ කියලා. මං හිතන්නේ දරුවෝ ලැබුණහම මගෙන් ගිලිහුණ එකම දේ පිළිවෙල. දරුවෙක් ලැබිලා ඒ රටාවට හුරු වෙනකන් අපිට පිළිවෙලක් ගැන හිතන්න බෑ. මං අනිත් අය ගැන දන්නේ නැහැ. හැබැයි මගේ අත්දැකීම් වලින් මං ඔයාලට මෙන්න මේ දේ කියන්නම්. මං ගොඩාක් පිළිවෙලට පිරිසිදුව ඉන්න කැමති කෙනෙක්. මං හිතන්නේ ඒක මට මං උපන්ගේ ඉඳන්ම ආපු දෙයක්. අම්මගෙන් රාණි අම්මගෙන් පවා ආපු දෙයක්. මගේ ගෙදර හිටපු හැමෝම පිළිවෙලට පිරිසිදුව උදේට ගෙවල් අතු ගාලා හවස පහන තියන්න කලින් ගෙවල් අතුපතු ගාලා ඒ විදියට ගෙවල් ලස්සනට තියෙන පුංචි කෑල්ල වුණත් අපූරුවට තියාගෙන හිටපු අය. ඒ පුරුද්ද මටත් තියෙනවා. මම ඉන්න තැන ලස්සනට පිළිවෙලට තියාගෙන ඉන්නයි මම ආස. ඒකෙන් මට ලොකු මානසික සුවයක් ලැබෙනවා. ඉතින් මං ආපහු මුලින් කියපු කතාවට එන්නම්කො. දරුවෙක් ලැබුණට පස්සේ ඔයා කොහොමද පිළිවෙලට වැඩ කරගත්තේ? ඇත්තටම මට පිළිවෙලට වැඩ කරගන්න තේරුනේ නෑ. දරුවගේ රටාව තේරුම් ගන්නකම් මට ඒ දේවල් හරියට කළමනාකරණය කරගන්න බැරි වුණා. ලොකු දූ හම්බ වෙලා මාස 1මාරක් යනකම් මගේ අම්මා හිටියා. ඊට පස්සේ මං අම්මා එක්ක ලංකාවට ගියා පුංචි නිවාඩුවකට. ඒ එනකොට දහම්ගේ අම්මයි තාත්තයි මං එක්කලා මෙහෙ ආවා. එයාලා මාස 3ක් හිටියා. එයාලා මාස 3 ඉඳලා යනකොට මං ඔවින් යදූ ලැබෙන්න ආපහු ප්‍රෙග්නන්ට් වෙලා හිටියේ. දහම්ගේ අම්මා ආපහු ලංකාවට යන්න කලින් මට කිව්වා දූ ඔයා උදෙන්ම නැගිටින්න. අයියා යන්න කලින් ඔයා උදෙන්ම නාගන්න. නාගෙන ඉවර වෙලා ඔයා ලෑස්ති වෙලා ඉන්න දරුවගේ වැඩ කටයුතු ටික කරන්න. මං එයායේ කිව්ව විදියටම කරා. උදේම නැගිට්ටා නෑවා. දහම් තමයි ගොඩක් වෙලාවට උදේට කෑම හදලා කෑම පෙට්ටි දෙකකට මට දාලා යන්නේ මම කෑම කන්න ඕනේ හින්දා. මං හදන්නේ දූගේ කෑම එක විතරයි. ඒකත් සමහර වෙලාවට එයා කන්නෙම නැති තරම්. ගෙවල් අස්පස් කරන දේවල් මං නතාරි නිදාගත්තට පස්සේ දවල් වරුවේ කරනවා. ආපහු රෑටත් ගේ හොඳට මොප් කරනවා. දහම් දවසක් මට කිව්වා ඔයා දවසට දෙපාරක් ගෙවල් අස් කරන්න තියාගන්න එපා. දවසට එක පාරක් තියාගන්න. රෑට අස් කරන්න නිදාගත්තට පස්සේ මං ඒ රටාවට හුරු වුණා. හැමදාම රෑට ගෙවල් අස්පස් කරා. සෙල්ලම් බඩුවක් තියෙනවා නම් ඒවා හොදලා තුවායක් උඩ තිබ්බා ඒවා වේලෙන්න. මට ඇත්තට මතක නෑ මං ඒ කාලේ කොහොමද ගත කරේ කියලා. මගේ මේ ඔළුවේ තියෙන පුංචි පුංචි මතක ටිකෙන් තමයි මේ දේවල් ටික ඔයාලා එක්ක බෙදාගන්නේ. දරුවෝ දෙන්නෙක්ගේ වැඩ තනියෙන් කරගත්තේ. ඒක හරි පීඩාකාරී කාලයක් වුණා මට. ඒ නිසා මට ඒ කාලේ ටිකක් අමතකයි. මං ඒවා වැඩිය මතක් කරන්නේ. මගේ ඔළුවේ තියන්නේ මං කොහොම හරි මට පුළුවන් උපරිමයෙන් හොඳම විදියට දේවල් ටික කරාගත්තා කියන එක විතරයි. අයන් පුතා ලැබුණම දූලා දෙන්නට වඩා පිළිවෙලට මට දේවල් කරගන්න පුළුවන් වුණා ඒ දෙන්නගේ අත්දැකීමෙන්. මම එක දෙයක් තේරුම් ගත්තා. දරුවෝ හැමදාම පුංචි වෙටින්නේ නැහැ. එයාලා ඉක්මනට ලොකු වෙනවා. අමාරු කාලේ තියන්නේ හරීම පොඩ්ඩයි. ඒ නිසා එයාලගේ පුංචි කාලේ සතුටෙන් විඳින්න ඕනේ. පුංචි දරුවෙක් ඉඳිද්දි ගෙවල් පිළිවෙලට තියාගන්නවා කියන එක හීනයක්. ඒක හිතින් අමතක කරලා දාලා දරුවෝ එක්ක ඒ මොහොත සතුටෙන් විඳින්නයි ඕනේ. මොකද ඒ කාලේ ආපහු එන්නේ නැහැ. ඒ හින්දා මං නතාරි දුවටයි ඔවින්න දුවටයිත් වඩා හොඳ විදියට අයන් පුතාගේ කුඩා කාලේ සතුටින් වින්දා. මොකද මට අස්පස් කරගෙන ඉන්න ඕනේ කියන දේ මම ඔළුවෙන් ටිකකට ඈත් කරා. රෑට විතරක් අස් කරා. දරුවෝ සෙල්ලම් කරන දේවල් විතරක් පිරිසිදු කරලා තිබ්බා. අද දැන් ඉන්න මම එදා හිටපු මට වඩා ගොඩාක් වෙනස්. හැබැයි එදා හිටපු මටත් මං ආදරෙයි. එදා හිටපු මං හින්දයි දැන් ඉන්න මං ගැන ආඩම්බරෙන් ඉන්නේ. ඒ හින්දයි මං එදා හිටපු මට ආදරේ. ඔන්න ඕකයි ඉතින් දරුවෝ පුංචි කාලේ කොහොමද වැඩ පිළිවෙලට කරගත්තේ කියලා අහුවහම මට ඔයාලට දෙන්න තියෙන සරලම උත්තරේ. ගොඩක් ස්තුතියි මාව අහන් හිටියටයි බලන් හිටියටයි මට දෙන ආදරේටයි.